ඇත්තටම මේවා අනුමත කරන්න පුළුවන්ද? අලුත් අවුරුදු ක්‍රීඩා කාලයත් එක්ක නවීකරණය වෙලා විවිධ අලුත් අංග එකතු වීම විශාල වරදක් නෙමෙයි තමයි. නමුත් විකෘති මානසික මට්ටම් තියෙන අය සංස්කෘතික වටිනාකමක් තියෙන මෙවැනි උත්සවයක් හරහා අසභ්‍ය තරඟ එසව් සමාජගත කිරීම නම් අනුමත කරන්න බැහැ නේද? ඉතින් මුලින්ම වීඩියෝ එක බලන ඔයාලට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා. සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා කියන්නේ නිකම්ම විනෝදකාමී උත්සවයක් විතරක්ම නෙවෙයි. සංස්කෘතික උරුමයක් වගේම ජීවිත අලුත් කිරීමක්. ඒ වගේම අපේ ජාතික අනන්‍යතාවයේ කොටසක් කිව්වොත් නිවැරදියි. අලුත් අවුරුද්ද වෙනුවෙන් පවත්වන අලුත් අවුරුදු උත්සවවල කනාමුට්ටි බෙදීම, කොට්ටාපොර වගේ ඒ හා බැඳුණු සාම්ප්‍රදායික ක්‍රීඩාවලින් ඉස්සර අපේ ගම්මානවල ගැමියන්ගේ සතුට සහ එකමුතු බව වැඩි කළා. කාලෙත් එක්ක නවීන තාක්ෂණයත් එක්ක ඒ වගේම නාගරික සංස්කෘතියත් එක්ක සමහර සාම්ප්‍රදායික ක්‍රීඩා වෙනුවට නවීන විනෝදකාමී අංග අවුරුදු උත්සව වලට එකතු වෙලා තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ලංකාවේ ප්‍රසිද්ධ නිරූපණ ශිල්පියෙක් වන චන්දිමාල් ජයසිංහ විසින් පසුගිය දිනක පැවැත් වූ රාජකීය අවුරුදු උළෙල ගැන නම් ගොඩක් අය කතා කරන්නේ පිළිකුලෙන්. ඒකට හේතුව තමයි විකෘති මානසික තත්ත්ව තියෙන අය සතුටු වෙන්න ඕන්ම නිර්මාණය කරගෙන තිබුණු අසභ්‍ය තරඟ ඉසව් ගොඩක් එහිදී පැවැත්වීම. ප්‍රසිද්ධියේ අසෝබර ලෙස හැසිරීම අපේ රටේ නීතියට අනුව වරදක්. සිංහල හින්දු අලුත් අවුරුද්ද හා බැඳුණු ජන ක්‍රීඩා, සිරිත් විරිත් වටිනාකම් වගේ දේවල් අනාගත දරුවන්ට අපි දායාද කරන්න ඕනේ. නමුත් අවුරුදු උත්සවයක් ලෙස නම් කරගෙන මෙවැනි අසභ්‍ය අසංවර හැසිරීම් සමාජගත කිරීම නම් ලොකු ඛේදවාචකයක් විදිහට දකිනවා කියලා තමයි සමාජ මාධ්‍යයේ ගොඩක් අය අදහස් දක්වලා තිබුණේ. ඒ වගේම තමයි මිනිසුන් අතර ප්‍රසිද්ධියක් ලබා ගන්නට ඕනෑම දෙයක් කරන්න සූදානම් වන තරුණ තරුණියන් පිරිසක් අද සමාජයේ බිහි වෙලා ඉන්නවා. ආඩම්බරින් ලස්සනට ඇවිදගෙන ඇවිත් ආයුබෝවන් කියපු අවුරුදු කුමාරියන් වෙනුවට බාගෙට ඇඳගෙන රාත්‍රියේ සමාජ ශාලාවල වගේ නර්තන ඉදිරිපත් කරන තැනට අවුරුදු කුමරිය තරඟය ලිංගික තරඟයක් බවට පත්වීම අවාසනාවක්. ඒ වගේම තමයි පිට රටවල් වල අවුරුදු උත්සව සංවිධානය කරපු ශ්‍රී ලාංකිකයන්ව අපි සැබවින්ම අගය කළ යුතුමයි. ලංකාවෙන් පිට හිටියත් අපේකම රැකගන්න එයාලා දරපු උත්සාහය ගොඩක් වටිනවා. ලාංකිකයෝ වෙලා ලංකාවේ ඇතුලේ අවුරුදු උත්සවයක් පවත්වන මුවාවෙන් අසභ්‍ය දේවල් සමාජගත කිරීම ගැන චන්දිමාල් ඇතුළු පිරිස ලැජ්ජා විය යුතුයි කියලා සමාජ මාධ්‍යයේ ගොඩක් අය විවේචනය කරලා තිබුණා. සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රූපවාහිනී මාධ්‍යවලත් විවිධ වැඩසටහන් විකාශය වෙනවා. ගීතමය වැඩසටහන්, නර්තන, අලුත් අවුරුදු වටිනාකම පැහැදිලි කරන වැඩසටහන් ආදිය ඒ අතර වෙනවා. නමුත් මේ විකාශනය වුණු සමහර නර්තන අලුත් අවුරුද්දට ගැලපෙනවද කියන එක ප්‍රශ්නයක්. අනවශ්‍ය ලෙස ඇඟපසක නිරාවරණය කරමින් නළු නිලියන් නර්තන ඉදිරිපත් කිරීම ගැන සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වුණා. ඒ අතරේ පුංචි ගම්වල තරුණ ළමයි එකතු වෙලා පුළුවන් විදිහට ආධාර මුදල් එකතු කරලා පුංචි තෑගි ලෑස්ති කරලා තරඟ ඉසව් එයාලම පවත්වලා තරඟ සංවිධානයේ ඒගොල්ලොම කරලා අලුත් අවුරුදු උත්සව පවත්වනවා අපි දැක්කා. ඒ තුලින් අලුත් අවුරුද්දේ සංස්කෘතික වටිනාකම ලෝකෙටම පෙන්වුවා. නමුත් ඒව සමාජ මාධ්‍යවල චන්දිමාල්ගේ අවුරුදු උත්සවයේ තරම් නම් ප්‍රසිද්ධ වුණේ නැහැ. ඉතින් මේ ගැන ඔයාගේ අදහසත් අනිත් අයට දැනගන්න යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.